ඒකයි වැඩේ නේද? බලන්න කෝෂරේ දාලා දුවරෝ වේලා උදේ. අපි දැන් යන්න හදන්නේ. කන්නම නේ ආවේ. ඇයි? ඒකයි වැඩේ නේද? Hi, welcome back to my YouTube channel. මෙන්න මේ වන්දරපටියක් තියෙනවා. Hi, welcome back to my YouTube channel. අද අපි යනවා solo date එක. අද මාත් එක්ක කවුද යන්නේ කියලා අපි බලමු. මුලින්ම මම ලෑස්ති වෙලා එනවා. අපිට යන්න තියෙන්නේ 2:00 වෙද්දි ලොකේෂන් එකට. මම නිකන් ටක්ක ලෑස්තිලා එනම්. keep watching. Bye. Bye. Ready to go. මේක තමයි මගේ outfit එක. අර මං කිව්ව යාළුවා දැන් ලෑස්ති නැති අපි බලමු කවුද ඉන්නේ කියලා. බලන්න කෝෂරේ දාලා දුවරෝ වේලා උදේට තමයි උතුරේ. මම මෙහෙම වදාගෙන උදේට කන්න කියන බත්. අපි දැන් යන්න හදන්නේ. මගේ යාළුවා නම් දැන් එනවා කිව්වා. එයා වෙන්න යන යාළුවා නෙමෙයි. බලමු. ඔයාලට හිතෙන්නේ අපි කොහේ ආවා කියලාද? දැක්කම ඉතින් සමහර අයට අඳුර ගන්න පුළුවන් ඇති. කමක් නැහැ. කොහකට කියලා මං කියනවා. අපි මුලින්ම ආවා මරිනෝ මෝල් එකට. ඇත්තටම මගේ යාළුවා එයා මග කියපු හින්දා අපි දෙන්න චුට්ටක් ආවා මරිනෝ මෝල් එකට. හැබැයි අපි මීට් අප් එක තියෙන්නේ එහි නෙමෙයි. කියාවේ මගේ යාළුවා එයා පොඩ්ඩක් මේ ඉන්නේ මගේ පරණම යාළුවෙක්. ඉතින් මං හරිම ආදරය කරන යාළුවෙක්. එයා ගැන කියනවා නම් ඉතින් ඇත්තටම කිව්වොත් එයා කවදාවත් මගේ හිතට ඉඳලා නැති යාළුවෙක්. ඉතින් මං හරිම ආදරේ. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතින් අක්කා කෙනෙක්. anyways කොහොම හරි අපි දෙන්න අද ආවා හයි ටී එකට. ඒ තමයි ග්‍රෑන්ඩ් බෙල් එකේ. ඉතින් අපි දෙන්නට හුඟ දවසකින් මීට් වෙන්නත් බැරි වුණ හින්දා අපි දෙන්න කතා වෙලා මීට් වෙමු කියලා දාගත්තා. ඉතින් හයි ටී එකට ආවා. මේ තියෙන්නේ ඒකේ බුෆේ එක.
දන්නවනේ අය. ඊට පස්සේ අපි දෙන රූෆ් টොප් එකට ආව චුට්ටක්. ආපු එකේ ඉතින් රූෆ් টොප් එකට එන්න බෑ නැත්නම් වැඩක් නැහැනේ. ෆොටෝස් ටිකක් ගහගන්න. මේ හොටෙල් එකේ රිවිව් එකක් මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා. ඉතින් ඒක ගැන බලන්න ඕන නම් මගේ channel එකේ තියෙනවා රිවිව් එකක්. දාලා වීඩියෝ එකක්. ඉතින් ඒක බලන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි අපේ එදා සෝලෝ ඩේට් එක ඉවර වුණේ. ඉතින් හරිම දුකයි දවස ඉවර වෙද්දී නම්. but happy. ඔන්න ඔය විදියට තවත් වීඩියෝ එකක් ගෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye. දැන් අපි ගෙදර යනවා. ඔයාලට මොකද හිතෙන්නේ? මතයිනේ. ඒකට කාලෙකින් හම්බුනේ. ඊළඟ පාඩේ යනවා හස්බන්ඩ්ස් අප්ඩේට් එක. yes.